කොහොමද කට්ටියටම අපේ පහුගිය කටින පින්කම් කාලේ අපි මල් පින්කමක් කළා අපේ පන්සලේ. ඉතින් යමු බලන්න රුණිත් නෙත ගැටෙන සොඳුරු දසුන් සමග පැවැත්ුණේ නිවන්දම දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේ. අපි එදා පන්සලට උඩු වියනකුත් පූජා කරා. ඔගොල්ලෝ මේ දකින්නේ ඒකේ සැලැස්ම. මේවල ඊළඟට දකින්නේ අපි ඒකේ මල් එහෙම අලවලා වේලෙන්ඩ තියපු වෙලාවක මේ තියෙන්නේ ඇතුල් පැත්ත. මේ වියන අපි මීටර් 2ක් දිගට ඒ වගේම මීටරයක් පළලට තමා නිර්මාණය කළේ. එතකොට මේ වියනට ඕන කරන රෙදි ඒ වගේම ටසල් ඒවා ගෙනත් දීලා අපි මහණ්ඩ දීලා ඉවර වෙලා අපේ ගෙදර ගෙනල්ලා තමයි අපි මේකේ මේ මල් වලින් දාපු ඩිසයින් ටික දැම්මේ. අපි මේ වියන ගොඩාක් ආශාවෙන් හැදුවේ. මොකද මේ වියන යටින් වඩම්මන්නේ අපේ තථාගත සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා. ඒ වගේම සදහම් පුස්තක, ඒ වගේම මහා සංඝරත්නය නිසා. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ වියනේ උඩ පැත්ත. දැන් උඩු වියනේ වැඩ ඉවරයි. දැන් අපි මේ වියනේ පොළු හදාගෙන දැපිවට මේ පොලිෂ් ගාලා තියෙන දේ තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. බලන්න මේ උතුම් තෙරුවනට පූජා වූ උඩු වියන. මේ තියෙන්නේ ගිලම්පස කෝප්ප වහන්න හදපු වැසුම් කඩ. ඒ වගේම අපි එදා සුමధుර ධර්මදේශනයකුත් පන්සලේ පැවැත්තුවා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒකට අපි ධර්මශාලාව සූදානම් කරපු ආකාරය. දැන් අපි යමු සවස ගිලම්පස සම්බුද්ධ පූජාව පැවැත්වූ විදිහ බලන්න. මේ දකින්නේ ධර්මදේශනය සඳහා පූජ්‍ය වලස්මුල්ලේ චිත්තවිසුද්ධි ස්වාමින් වහන්සේගේ වැඩමවීම. ස්වාමින් වහන්සේව වැඩමවීම සිදු කරන්නේ මේ අපි අලුතෙන් නිම කර පන්සලට පූජා කරපු උඩු වියනෙන්.
ධර්මදේශනයේ සම්පූර්ණ වීඩියෝවක් මට ගන්න බැරි වුණා. ඔයගොල්ලෝ මේ දකින්නේ උන්වහන්සේ ධර්මදේශනය අවසන් කරපු ආකාරය. වන්දින ඔබටද දාම් සරණයි සංගොන් වන්දින ඔබටද සංඝ සරණයි ඉතින් ඔබට ආද තෙරුවන් සරණයි ඉතින් ඔබට ආද තෙරුවන් සරණයි කිසේ රෝග සුව වේවා කයේ රෝග සුව වේවා හිතේ රෝග සුව වේවා නිරෝගී සුව අත් වේවා නිරෝගී සුව අත් වේවා වක්කොල මාතරින්දු බලෙන් නිරෝගී සුව ලැබ ගන්ටයි සීවලිමා තෙරින්දු බලෙන් ප්‍රාප්ති ලාභ ලැබ ගන්ටයි ආනන්දමා තෙරින්දු බලෙන් සමදෙය මතකෙට එන්නයි දහම්මැසුව මෙපින් බලෙන් නිවන් පුරට පිවිසෙන්නයි නිවන් පුරට පිවිසෙන්නයි පුරට පිවිසෙන්නයි. ඉතින් අද vlog එක මෙතනින් අවසන් වෙනවා. මේ වගේ වීඩියෝ බලන්න රුනිත් subscribe කරගෙනම යන්න.